Lah katakan dia kan dia. Ai. Balik. Dan jarang berbahasa dia, Bang. Betul ya, paling mati Anda katakan dia kan dia. Kan dia. මට මේ ජයදෙක්කුයි මාජන සම්පතියි. ජයදෙක්කුයි මාජන සම්පතියි මේක. ඒ වනේ එහෙනම් මට මේ අතවදින ඌරණ එකක් දෙන්නකෝ. යකෝ මාව ස්විෆ්ට් එකක් ගාන එකක් මේක පේන්නේ. මේ බස් එකේ කොන්දස්තර මම. ඒ කියන්නේ මේ මට එන ජනකපුර ටිකට් එකක් දෙන්නකෝ. ජනකපුර නේද? මේ පස් එක්කනත් ඔහොම තමයි. මේක ජනකපුර නේ බල්ලා බොඩ බලන නගින් මේක සීපුර පස් එක. බල්ලා නැගි. බල්ලා පූසා. ජනකපුර යන්නේ නැද්ද? යන්නේ නැහැ itu dorahan pada hining wahapam bang. Malam bokko විවෘත කරන්න ආවේ. බුද්ධ මන්දිරයක් නේ බං විවෘත කරන්න ආවේ. ඔව් හිතවතුනි මේ අවස්ථාවේදී ගරු පංකජ බැතිතුන් මෙම ස්ථානයේ සැපත් වනවා. කීර්ති. ආයිබෝස. ආයිබෝස. ආසර් සර් කවුද මේ කව. කීර්ති යා කපපන්. මං කපන කාරණේ යන්නේ සම කපන්. සකපන්. එලා මේ ගිහින් එන්න. සයම් මේක බලන්නේ සර්. මොකද්ද? මේක සම. නෑ නෑ ඕන්නේ සර් බලන්න සර්. අනේ අමාරු. නෑ ඕන්නේ ඒ කීර්ති මේ. අතට ලැජ්ජ ගන්න පස්සේ බලන්න. කීර්ති එපා කීර්ති. මම කීර්ති කවුද බං අර ඩෑකට් එක අරන් ඉන්නේ? මේ පොහොර සහනාව දරන් ඉන්නේ ගොවියෙක්ද කොහෙද බං? මේ කොල්ල සර්. ගමේ කොල්ලෝ. යන් සමන්ත මන් දැකලා යන්නේ මං ගමේ ඕම ඉන්නේ. අඩෝ කවුද මගේ ගේ ඉස්සරහ ගෑගන්නේ ඈ කෑවනම් බිවනම් පාඩුයන් හරි නිදාගන්න දෙන්න අපි හරිද ඊළඟ කෑගන්න බේවද්දෝ අඬු කඩනවා හරි අඬු මෙයාලි නෙවෙයිද අර හිඟන්නේ ගන්නේ නෙමෙයි සර් ඡන්ද දීපු ගමේ කොල්ලෙක්. ගන්න හිඟන්න තමයි. මරෙන් දෙපාසේ යා. කීර්ති කිංකොන් යකෝ කිංකොන්. හොඳ සර්. කිංකොන් නෙමෙයි කොල්ලෙක් යන්. ඩැඩි අයියෝ මේක විවෘත කරන්න මාවේ ඔය. හොයන්න බෑනේ සර් යන්. අපෝ ඔගේ බිග්ලයිට් ආයේ. ඊට ඡන්ද දුන්නුනේ එහෙනම් ගන්න ඕනේ. අනේ මේ වන්නි පතක් මනේ වන හතරකට නම් උනාට කවන්නේ මට නම් එන්න එපා. මං හිතුවා ඔය ගෑණි මැරිලා හරි මගේ පස්සෙන් එයි කියලා කීර්ති. මොන කාන්තිද සර් මොහිනී මොහිනී අයියෝ. මොන චාරියෙක් යකෝ. මොන චාරියෙක්. මේ මොකද මේ අපේ මේ පංකජ සර්නේ. සර් මාව මතක නැද්ද? ඇයි අර ඡන්ද දවස්වල අපේ ගෙදර ඇවිල්ලා බත් එහෙම කාලා ගියේ. පෙට්‍රෝලියම් එකේ මට ජොබ් එකක් එහෙම දෙනවා කිව්වේ. මතක නැද්ද මාව? මං කොහොමද යකෝ යක්කුගේ කියලා වෙලා බත් කෑවේ. අනික පෙට්‍රෝලියම් එකේ ඉන්න යක්කු මදිනද යකෝ. තොපි වගේ යක්කුට තව ජොබ් දෙන්න කීර්ති දුවපන් යකෝ. අයියෝ කීර්ති. හෙලෝ ඩැඩි නෑ කිසිම ප්‍රශ්නයක් උන්නේ ලස්සනට වැඩේ තිබ්බෑ
මම බය වෙන්න මිනිස්සු රෙඩි මම බය නෑ. මොකද? ඇහුන්න. අල්ලපු ගමේ පන්සලේ භූත මන්දිරයක් තියෙනවා. ඒක විවෘත කරන්නත් මට යන්න. සමන්ත. කීර්ති. මේ ඇතුලේ බය වෙච්ච ඒවා මුකුත් තාත්තට කියන්න ඕනේ නෑ. බය වෙච්ච එක නම් ඕනේ නෑ සර්. චූ වෙච්ච එක නම් කියන්න වෙයි නේ සර්. අයියෝ කීර්ති. විකාරදනේ කිව්වේ. හරි වැඩේ පුතා. දෙපත් දෙන්න හිටපු ගෑණී මිනිහා දෙන්න ගිහිල්ලා යන්න අර මිනිහා බීලා රණ්ඩු වෙලා. ඉතින් අපි දෙපස් දෙන්නම්කෝ. එතකොට ගෑණිගේ චරිතේ සතුට සුලන්දලි හමාගිය. අනේ පුතා මෙන්න පොත. දෙපත් පොත. ඕක අනේ පුතා කරන්න එහෙනම්. දෙපස් ඕනේද අපිට? හිටි වෙලා කවි කියන්නේ. හිටි වෙලා දෙපස් දෙන්න. එහෙනම් මාව තියාගන්න පොත. හා අපේ මහත්තයා කලබල වෙනු ඉන්නකෝ. අපි නාට්‍ය බලමුකොද? අදාරපන්. පටන් ගන්න යන්නේ. පොත නාට්‍ය සින්දුවක් ගහලා ගන්න ඈ. मुझसे कोरी जोहर जबी मुझे आलू मलाई मुझे चके हसी और में जवा मुझे कुर्बान मेरी जान मेरी मुझे कुर्बान අයියන්ඩි නාට්‍ය පටන් ගන්න එන්නේ අයියන්ඩි. मुझे कुर्बान मेरी जान मेरी නවත්තලා දෙපස් කියපන්කෝ. පසුගිය වසර 10ක කාලයක් තිස්සේ මම මේ රාජ්‍ය දැහැමින් සෙමින් පාලනය කරා. මම යුද්ධ 20කට විතර ගියා. ඒකෙන් 10ක් පරාද වුණා. ඉතුරු 10ක් පරාද වුණා. ඔය යුද්ධ පරදින සම්පූර්ණ වක් කියන්න ඕනේ පුරোহিত. ඕක මට අහුනොත් එහෙම ඔකට කතා කරනවා. පුරোহিত මෙවරේ පුරোহিত. හදදෝනි මොකද මේ මෙච්චර කලින් මට කතා කරේ? මුදු වෙන කාලේ මෙච්චර කලින් කතා කරේ නේ. පුරোহিত තායනවද මට ඒකට පවසන්න? තා මෙතන මේ මහා කල්පිලක් අස්සේ බාගෙන ඇඳගෙන ටෙන්ට් එක විතරලා මගුලක් කරාද? බීඩි බිව්වද? මගුලක් කරේ නෑ සෝනි මට දැන් වෙන්න නෑනේ මං ඇඳලා හිටියද සෝනි. මොකද කියන්නේ? ඕ පුරোহিত මම තා මරමි. මොනවද සෝනි මේ ඔයා කියන්නේ? පිටපතේවත් නෑනේ මම මරනවා කියලා කතාව. ඒ පඬිතුකම් වලින් වැඩ නෑනේ. මෙන්න මේ පසෙකට වී සිටපන්. මේ කතා කරන දෙවියන් වහන්සේ. දෙවිය මෙහෙවර දෙවිය. රජතුමනි එයි මට කතා කළේ රණි. මේ පුරোহিතර සිටින සොයිසහත් සමග මොන මගුලක් කරාද මේ ටෙන්ට් එක පිටිපස්සට? ඔය කියන ලෙල්ලි කතාවට හෙන්න ගිහින් පෙරි ගිහින් එන්නු. හා? පෙරි ගිහින්. දෙවිය. සිටුේෂන් එක ප්ලේ කරපිය දෙවිය. ඔයානේ මුල ගහන්නේ. මේකා ගමට සෝයිස වුණාට මේක මෙතෙන්ට පුරোহিত. උඹත් මේ දේවිය කිව්වට මේ කළු බණ්ඩේ ගෑණි නේද ඉන්නේ? ඵලයන් පසකට. සොයිස තෝත් ඵලයන් පසකට. මම තනියම නාට්‍ය කරනවා. යකෝ මෙච්චර දවසක් දැන් පුරුදුනේ වෙන නාට්‍යයනේ. දැන් මෙතන කරන්නේ වෙන නාට්‍යයනේ. මොන මොකද වැද්දනවද මන් දන්නේ නැහැ සි. නවත්තපයකෝ වන් නාට්ටි දෙයකෝ මේ රූකඩට අන්දස්ස යන්නේ කො පෙන්නන්නේ. සුමනේ නේද මේ කටකොන්න බීගෙන ඇවිල්ලා ඉන්නේ? සුමනේ උඹ එනවාද මේ රණේ ටිකෙට රණතුමා ටිකෙට ඒව කියාගෙන? අනේ ඔබ මොන රජෙද්දයකෝ? උඹ ඔය කියන තරම් జగදිත් නම් වරෙන් ලනුව ගාවට. අනේ කන පුපුරන ටෝර් ගාලට. උඹ මොන රජෙද්දයකෝ? අපිට නාට්‍ය ගන්න. අම්මෝ මුත්තයන් ඕම ගන්න කණු ගයි ගන්න මේ පැත්තෙන් කරලා මල්ලි ඕ මේදෙන් තියන්න මේදෙන් හරි නෝම හරි ඔබ පුල පුලා බාලා සිටි මුද්‍රා කතන දෙපස් ගීත නාටකේ ඉවරයි. අවුලක් නැහැ හොඳට කියන්නේ.
මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒ මොකද? අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන ගියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකද්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොදන්න අර අනම්මනම් සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එකේ බෝ විතර එකපාරට බසපරලා. ඔක්ගා ගියානේ මල්ලි. ඔක්ගේවද? සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. රෙදි ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපා. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්න. ඔයා කියන්න අනිවාර්යයෙන්. යන්නේ.